ආයිබෝන් ඔන්න අදත් ඔයාලට බලන්න මම අලුත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් මේක අරුම පුදුම කෙසෙල් කෙනෙක් ගැන ඔයාලට බලනකොටම තේරෙයි මේක මොකක්ද කියලා. වීඩියෝ එක බලන ගමන් තේරෙයි. ඉතින් මේක ඇත්තටම මමත් මීට කලින් දැකලා නැහැ. ඒකයි ඔයාලට බලන්න මේ වීඩියෝ එකක් විදිහට ගේන්න මං සිතුවේ. ඉතින් ඒ කෙසෙල් කෙනේ හරි අඩක් රතු පාටයි, හරි අඩක් කොළ පාටයි. හරියටම භාගෙට භාගේ කොළ පාටයි රතු පාටයි. ඉතින් ඒ වගේ කෙසෙල් කෙනා මීට කලින් මම දැකලා නැහැ. ඉතින් මේක ගොඩක් කට්ටිය මේ ගමේ ආරේ අනේන හැමෝම වගේ දැකපු අය කිව්වේ මේක අටපට්ටමට දාන්න එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් නේ කියලා. ඉතින් මමත් හිතුවා. ඉතින් පස්සේ මම කල්පනා කරා හසන්ත මහත්තයාටත් ගොඩක් වැඩ තියෙනවනේ. ආචාර්ය හසන්ත මහත්තයා වැඩ රාජකාරී බහුල පුද්ගලයෙක් නිසා නොදමින්ද කියලා එතුමාටත් හිතෙන්න පුළුවන් මොන කිහිම් මලක්ද මේක කියලා. ඉතින් මේක නිසා ඔයාලට බලන්න හැමෝටම බලන්න මේ විදිහට වීඩියෝ එකකින් ගේන්න කියලා හිතුවේ. මේක ඔයාලටත් හදාගන්න පුළුවන්, බැරි නැහැ. ඉතින් රත් කෙහෙල් තමයි මේ විදිහට හැදෙන්නේ. රතඹල කියනවා, රත් කෙහෙල් කියනවා. ඉතින් එම රතඹල තමයි මේ මට්ටමට හැදිලා ඉන්නේ. රතඹල පඳුරක් හැදුනහම රතඹල පඳුරේ කෙහෙල් කැන් සමහර වෙලාවට 3-4ක් වටුනහම හෝ එහෙම නැත්නම් කෙහෙල් කැන් 7-8ක් වටුනහම හෝ ඊට පස්සේ අර රතු පාට ගතිය අයින් වෙලා කොළ පාට ගතිය ඉස්මතු වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් මේ අවදි දෙකකට මාරු වෙනවා. රතු පාට අවදිය නම් කොළ පාට අවදියට එම කෙසෙල් පඳුරේ කෙසෙල් කැන් මාරු වෙනවා. එතකොට කෙසෙල් ගසේ තිබෙන කෙසෙල් පතු වලට දැක ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. කෙසෙල් පත්ත කෙසෙල් ගෙඩි පවා භාගෙට භාගෙ රතු වෙලා දෙනවා. ඉතින් ඒ විදිහට මාරු වෙලා කොළ පාට අවදියට එනවා. ඉතින් එතකොට මට මේ පිළිබඳව තොරතුරු දුන්න ගමේ ඉන්න වයසින් මුහු පුරා ගිය අපේ සීයලා ආච්චිලා කිව්වේ මේකට කියන්නේ ගල්ලාන මාළු කියලා. කියන්නේ රතු පාට ගතිය අයින් වෙලා කොළ පාට ගතිය ආවට පස්සේ ඒකට කියන්නේ ගල්ලාන මාළු කියලා. ඉතින් මේ ගල්ලාන මාළු වෙන්න තමයි දැන් මේ කෙසෙල් කන මේ කෙසෙල් පඳුරේ ඉදිරියට ඉන්නේ ගල්ලාන මාළු. ඒ වෙන්න මාරු වෙන අවදිය තමයි මේ කෙසෙල් කන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් රත් කෙහෙල් එහෙම නැත්නම් රතඹල පඳුරක් හදාගෙන ටික කාලයක් යනකොට මේ විදිහට එන කෙසෙල් කනක් දැක ගන්න. සමහර වෙලාවට මුල් ඇවරතුන රතු වෙවිලා අග ඇවරතුන කොළ වෙන්නත් පුළුවන්. නමුත් වැඩිපුරම වෙන්නේ මේ විදිහට මුල් ඇවර එක පාටක් ඇවිල්ලා අග ඇවරි තව පාට. නමුත් මේකේ ඇවිල්ලා තියෙන ඊට හාත්පසින්ම වෙනස් විදිහට භාගෙට භාගේ රතු භාගයයි කොළ භාගයයි. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඔයාලටත් හදාගන්න පුළුවන්. ඔයාලගේ වත්තේ ඉඩ තියෙන විදිහට රත් කෙහෙල් පඳුරක් හදාගන්න. ඒතකොට දවසක මේ වගේ දෙයක් දැක් ගැනීමට හැකි වෙනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. රත් කෙහෙල් කියන්නේ වටිනා කෙසෙල් වර්ගයක්. මිල අධිකයි. බොහෝ විට දානමාන වලට පවා පූජා කරන මිල අධික තාම රසවත් කෙසෙල් වර්ගයක්. ඉතින් පුළුවන් නම් උත්සාහ කරලා බලන්න රත් කෙහෙල් පඳුරක් හදාගන්න අමාරුයි. කෙසේ හෝ හදාගත්තොත් දිනක මෙවැනි කෙසෙල් කෙනෙක් ඔබලාටත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ওই ටික තමයි ඔයාලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව. ඇත්තටම මේක අරුම පුදුම කෙසෙල් කෙනෙක්. ඒකයි මම මුලදීම කිව්වේ මේ අරුම පුදුම කෙසෙල් කෙනෙක් තමයි අද මගේ මාතෘකාව වෙන්නේ කියලා. ඉතින් හොඳට බලන්න මේ කෙසෙල් කෙනේ තියෙන විශේෂත්වය බලලා වැඩිහිටියෙක් නම් ලදරුවන් පව පෙන්වන්න මෙවැනි දේවල් ස්වභාව ධර්මයේ වෙන විශේෂ දේවල් මේවා ස්වභාව ධර්මයේ විසින් අපිට තිලින කරන විශේෂ සිදුවීම් මෙවැනි සිදුවීම් දකින්නත් පින් කරලා තියෙන්න ඕනේ. ඉතින් එවැනි දෙයක් හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඔයාලා දැක්කොත් ෂෙයා කරන්න. අනිත් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් අලුත් දෙයක් දැක්කා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරන්න. මෙවැනි videos
ඔබ ළඟට ගෙන්න ගන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ තුලින් මෙම channel එකේ බොහෝ විට යන්නේ අලුත් දේවල්, අලුත් සංගීත නිර්මාණ, අලුත් ස්වභාව ධර්මයේ සිදුවෙන සිදුවීම්, මෙවැනි නව නිර්මාණ තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් එවැනි දේවල් බලා ගන්න, දේවල් වල රස විඳින්න ඔබ කැමති නම් channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න. එහෙනම් වීඩියෝ එක නවත්තන්න හැමෝටම ඒකත් ජයශ්‍රී මංගලම් කියලා.